ආයිබෝවන් කියලා පිළිගන්නවා අස්සසුම ප්‍රතිලාබී ඔයාලා සියලුම දෙනාම තවත් අස්සසුම තොරතුරකට. ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී මම ඔයාලව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ මාර්තු මාසයේ අස්සසුම දීමනාව සම්බන්ධයෙන් තමයි අද වීඩියෝ එකේදී සාකච්ඡා කරන්නේ. ඉතින් අද වීඩියෝ එක අවසානයේත් එක් රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා ඔයාලා සියලුම දෙනාටම. ඒ වගේම Facebook පිටුව අපිත් එක්ක ෆලෝ කරලා එකතු වෙන්න. ඒ වගේම YouTube channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න මෙන්න මේ වගේ අස්සසුම නවතම තොරතුරු එසැනින් බලා ගැනීම සඳහා. ඉතින් ඔන්න අද වීඩියෝ එකේදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මාර්තු මාසයේ මුදල් වැටෙන දිනය පිළිබඳව සහ මෙන්න මේ මුදල් පරක්කු වේද නැද්ද කියන එක පිළිබඳව. ඉතින් channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් subscribe කරලා එකතු වෙන්න. ඉතින් ඒ වගේම තව දෙයක් මතක් කරන්න තියෙනවා. ගොඩක් දෙනෙක්ට අස්සසුම සම්බන්ධයෙන් ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ප්‍රශ්න පල්ලෙහා comment section එකෙන් දාන්න. ඉතින් ඒ වගේම ඔයාගේ නමයි ඔයා ඉන්න ප්‍රදේශයයි පල්ලෙහා කමෙන්ට් වලින් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉදිරියේදී තොරතුරු ගේද්දි මට ඒක ගොඩක් වටින දෙයක් වෙයි. ඉතින් මාර්තු මාසයේ දීමනාව පිළිබඳව කතා කරොත් එහෙම ඉතින් දැන් පෙබරවාරි මාසයේ දීමනාව නම් ලැබිලා දැන් ටික දවසක් ගියාට පස්සේ දැන් ඔන්න මාර්තු මාසයේ දීමනාව ලැබෙන්න ඔන්න මෙන්න තමයි තියෙන්නේ. ඉතින් මේක ලැබෙනකල් තමයි දැන් ගොඩක් දිනේ බලන් ඉන්නේ. ගොඩක් කට්ටිය ඇහුවා. ඉතින් වැඩිහිටි දීමනාව සම්බන්ධයෙන් මම කලින් වීඩියෝස් අරගෙන අවිල්ලා තිබුණා. ඉතින් මම ආයෙමත් මෙන්න මේ වීඩියෝ එකේදී කියන්නේ නැහැ. ඉතින් වැඩිහිටි දීමනාවත් ලැබෙවාට මේ මාසේ අන්තිම වෙද්දී ඉතින් මාර්තු මාසයේ දීමනාව කොහොමද සිස්ටම් එකට වැටෙන්නේ මාර්තු 5 6 7 8 9. ඉතින් ඔන්න ඔය දින 4 ඇතුළත සිස්ටම් එකට වැටෙනවා. ඉතින් ඒ වුණාට ගොඩක් කට්ටිය හිතන් ඉන්නේ සිස්ටම් එකට වැටුණ ගමන් මුදල් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් සිස්ටම් එකට මුදල් වැටුණාට ඔයාලට අතර ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඉතින් මොකද කියනවා නම් සිස්ටම් එක කියන්නේ අස්සසුම වෙබ්සයිට් එක. ඉතින් සිස්ටම් එකට වැටලා බැංකු ගිණුම් වලට වැටෙන්න දවස් කිහිපයක් යනවා. දවස් 3ක් වගේ උඩරම යනවා. යාලා සිස්ටම් එකේ දවස් 3ක් වගේ තියාගන්නවා. ඉතින් එහෙම වැටලා ඉවර වෙලා තමයි ඔයාලගේ බැංකු ගිණුම් වලට මුදල් වැටෙන්නේ. ඉතින් අනිවාර්යෙන්ම රැඳිලා ඉන්න සිස්ටම් එකට වැටුණ ගමන් ඔයාලව දැනුවත් කරන්න channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. මොකද කියනවා නම් අස්සසුම කියන්නේ විටින් විට වෙනස් වෙන දෙයක්. ඉතින් වෙනස් වෙන තොරතුරු එසෙනින් ලබා දීමට අපි සූදානම් වෙලා ඉන්නවා. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. එහෙනම් ඉතින් අපි තවත් තොරතුරුකින් හමු වෙතුරු ඔයගොල්ලොන්ට සුබ දවසක්.